හායි ගයිස් අද අපේ මැච් දවසේ මම පුතාගේ මැච් එක බලන්න තමයි උදේ ඉඳලා ඉක්මනට ටක් ගාලා ගියලා මේ දෙන්නටත් කන්න දීලා මගේ ස්නෝයි බබාටයි බෙලාටයි කන්න දීලා ওই මැච් එක බලන්න තමයි යන්න හදන්නේ. මට හිතුණා ඔයාලට මැච් එක පෙන්වන්න ඕනි කියලා. එහෙනම් අපි යමුද මැච් එක බලන්න. ඔය ඉන්නේ මගේ පුතා වසුදු බණ්ඩාර. මං යාට හොරෙන් තමයි මේ වීඩියෝ කරන්නේ. මෙයාලා ප්‍රැක්ටිස් වෙන ඒවා අපිට බලන්න බෑ. මොකද අපි මැච් එකකට ආවහම මං හොරෙන් වීඩියෝ එකක් කරගන්නවා. මට මෙයාගේ මතක සටහන් ගොඩක් වටිනවා. අම්මා කෙනෙකුට කොහොමත් මතක සටහන් ඉතින් ගොඩක් වටිනවනේ. හැම වෙලේම පෙරලා බලනවනේ ඕනම අම්ම කෙනෙක්. ඉතින් ඒ ආසාව මටත් තියෙනවා. ඔන්නම අස්සෙකට එලා හැංගිලා ඉඳන් මං කරන්නේ මෙන්න ඒ වගේ පොඩි ෂොට් එකක් අරන් යන එක තමයි. මෙයා දන්නේවත් නෑ. මෙයා දැනගත්තොත් මට බනින නිසා මං ඉතින් හොරෙන් channel එකට දානවා ඉතින්. දාලා හැම වෙලේම channel එකට ගිහිල්ලා එයා ගෙදර නැති වෙලාවේ බලා ඉන්න එක තමයි මගේ රාජකාරිය. මං ඔයාලා හැමෝටම ආරාධනා කරනවා රග්බි ක්‍රීඩාව බලන්න එන්න කියලා. මොකද ඒකට ඔයාලට පුළුවන් මේ වෙනස වටහා ගන්න. ඇත්තටම ජීවිතේ පුදුමාකාර වෙනසක් දැනෙනවා මේ ක්‍රීඩාවට ආවම. මේ ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්නකෝ. එන හැමෝම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම එතකොට මැච් තියෙන දවස ඔයගොල්ලන්ට දැනුම් දෙන්න. හැමදාම සෙන්සුරාදාට තියෙනවා. හැබැයි මාර්ච් මාසෙන් පස්සේ මැච් නැහැ. ළඟදිම හොඳ මැච් ටිකක් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මම කියනවා ඉන්න කියලා. ඔන්න ගයිස් මැච් පටන් ගන්න හදන්නේ. එතකන් ඔය ටික බලලා අපි දැන් මැච් එක බලන්න යන්. මට වීඩියෝ කරන්න බෑ. මට මැච් එක බලන්න ඕනේ. මම පොඩි කොටස් ඔයගොල්ලන්ට ෂෝට් වලින් දාන්නම්. එහෙනම් යන්නම්. බුදුසන්නයි.